සුබ දවසක් හැමෝටම SNA collection මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕන මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අද නම් මම අරගෙන ආවේ ඇඳුම් පැක් කරන වීඩියෝ එකක්. ඉතින් ඔයාලට මගේ channel එකෙන් මම මුලින් ඉඳලම කියන්නේ බිස්නස් අයිඩියා මම කියලා දීලා තියෙනවා ගොඩක්. ඉස්සරහටත් මම කරන දේවල් ඒ කියන්නේ මම කරලම පෙන්නලා තමයි ඔයාලට මේ වීඩියෝස් දාලා තියෙන්නේ. ඉතින් ඉස්සරහටත් මම කරන හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඔයාලට ලේසි කියලා හිතන දෙයක් ඔයාලා පටන් ගන්න. දැන් කියන්නේ ගෙදරට වෙලා අපිට නිකරුණේ කාලේ නාස්ති කරනවනේ අපි. ඉතින් ඒක නිසා දැන් මමත් මේ එහෙම ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් ඒත් මම ගෙදර ඉඳලා මොනවාම හරි දෙයක් කරනවා. ඉතින් ඔයාලටත් කියන්නේ ඔයාලත් හිත ඉන්න එපා පටන් ගන්න. මට මේක නෑ මට අරක නෑ කියලා හිතන්න එපා. මේ ඔයාලත් පොඩි දෙයකින් හරි පටන් ගන්න. එතකොට මේ අපිට ඒව නිකම්ම ගලාගෙන එනවා අපිට අවශ්‍ය දේවල්. ඉතින් මේක නිසා ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් ඒක බය නැතුව පටන් ගන්න. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒත් කමක් නැහැ. ඔයාලා පටන් ගන්න. මේ මමත් කීපයක්ම කරලා තියෙනවා. ඉතින් මට හැබැයි මට නම් එහෙම වැරදුනේ නැහැ. මට කරපු හැමදේම හරි ගියා. ඉතින් අර කාලෙන් කාලට එක දේවල් එනවනේ. අන්න එහෙම ඉතින් මං අත්හදා බලනවා. ඉතින් මට සෙට් වෙන ඒවා මම කරනවා. සෙට් වෙන්නේ නැති ඒවා ඉතින් අතාරිනවා. හැබැයි පාඩු ලබන්නේ නැහැ. පාඩු වෙන්නේ නැති විදිහට ඒක මම කරගෙන යනවා. ඉතින් ඔයාලටත් කියන්නේ මේ හිත ඉන්න එපා මොනවාම හරි දෙයක් පටන් ගන්න. දැන් අපිට මොකුත්ම කරන්න බැයි නම් YouTube channel එකක් හරි කමක් නැහැ. හරියට අපිට මොනවා හරි දෙයක් දාලා මේ YouTube channel එකක් හරි පටන් ගන්න. ඉතින් මේ තියෙන්නේ මට Facebook එකෙන් ආපු order. ඉතින් මේ cotton material එකෙන් අර shirt frock එක කරනවා මම. ඒකට තමයි ගොඩක් models එන්නේ. ඉතින් මැටීරියල් එක පහසුයි. ඒ ෆ්‍රොක් එකත් ලස්සනයි. ඒක නිසා මේකට කියන්නේ මම මුලින්ම පටන් ගත්තේ මේක. දැනටත් ඕඩර් එනවා මට මේ ෆ්‍රොක් එකට. ඔයාලට මගේ Facebook page එකට ගියොත් බලා ගන්න පුළුවන් මේකේ ෆොටෝස්. 1350යි මේ ෆ්‍රොක් එක වෙන්නේ. ඉතින් SNA collection මගේ page එක ඔයාලා බලලා ඔයාලටත් ඕන නම් order එකක් දාන්න cash on delivery කරනවා. ඔයාලට ඕන size එකට මහ ගන්න පුළුවන්. ඔයාලා ඉතින් වීඩියෝ එක බලන්න මගෙන් අනික resale කරන්න ගන්නවා නම් එහෙම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් machine නැති අය එතකොට අතේ සල්ලි නැති අය ඉන්නවනේ. ඉතින් එයාලට මට මැසේජ් එකක් දාන්න මම ෆොටෝස් එවන්නම්. එතකොට ඔයාලා page එකක් හදලා ඔයාලට ගාණක් තියාගෙන විකුණන්න පුළුවන් විදිහට තමයි මම දෙන්නේ. ඒ කියන්නේ තොගමිකට තමයි ඔයාලට දෙන්නේ රීසේල් කරනකොට. ඔයාලා orders අරගෙන මට දෙන්න මම ඒක address එකට යවන්නම්. ඔයාලට තියෙන්නේ order ගන්න විතරයි. ඉතින් ගෙදර කියන්නේ මම කියන්නේ සල්ලි නැති කෙනෙක්ට මේ විදිහට කරන්න පුළුවන්. මම ඒ උදව්ව කරන්නම්. ඔයාලට මේ තියෙන්නේ ඕඩර් එක අරගෙන ඒ ඇඩ්‍රස් එකේ යවන්න විතරයි. මම මෙහෙන් පැක් කරලා මේ යවලා ඔයාලට දැන් කෑෂ් ඔන් ඩෙලිවරි නේ යවන්නේ. එතකොට ඔයාලට දැන් ඔයාලා රුපියල් 200ක් තියාගෙන මේ ඔයාලා ඕඩර් එක ගන්නවා නම් මගේ ගාණ මම අරගෙන ඔයාලගේ දැන් ඔයාලා පහක් මේ ඕඩර් පහක් ගත්ත කියන්නකෝ. එතකොට ඔයාලට රුපියල් 1000ක් තියෙනවනේ ලාභේ. ඉතින් ඒ 1000 ප්‍රොෆිට් එක මම ඔයාලගේ account එකට transfer කරනවා. ඔයාලා එහෙම කැමති නම් එහෙම කරන්නත් පුළුවන්. ඒ නැත්තම් අරගෙන ගමේ වගේ මේ සේල් කරනවා නම් එහෙම මේ කරන්නත් පුළුවන්.
ඉතින් බලලා ඔයාලා කැමති විදිහකට මට මැසේජ් එකක් දාන්න. ඒ නැතත් මම කියන්නේ ඔයාලා මේ වගේ දෙයක් පටන් ගන්නවා නම් බය නැතුව පටන් ගන්න. මේ අනිවාර්යෙන් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. මමත් ඉතින් මේ පන්ති ගිහිල්ලා එහෙම මේ මහනවා නෙමෙයි. හැබැයි මම ගාමන්ට් ෆැක්ටරි එකක වැඩට ගියා. ඉතින් ඒකෙන් මට මහන මේක ආවා. හැබැයි මේ ඇලුම් කපලා මහන්න එහෙම ඉතින් ගාමන්ට් ෆැක්ටරි වල නෑනේ. ඒවනම් මගේ අත්දැකීම් වලින් තමයි මම මේ දේවල් කරන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් කියලා දෙනවා. මම සෙලෙප්පු කරන දවස්වලත් එහෙම තමයි මම හැමෝටම මේ කියලා දෙනවා. මේ දන්න දේවල් මම ගන්න තැන් පවා මම කියලා දීලා ඇති. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්. ආයෙත් මතක් කරනවා මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක ඉන්න කියලා. පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.